ආයුබෝවන් හැම දිනාටම සුබ දවසක්. අද අපි ඔබ සෑම සියලු දෙනාම හරි ලස්සන කතා බහකට එකතු කරගන්නට තමයි මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පානදුර තොටමුණේ පොල්ගොඩ නදී ගන්තෙර පහස ලබන හිරණ ගමට වත්කමක් වෙච්ච ඒ පොහොසත් යටගියාවක මතකය ආවර්ජනය කරන්නට තමයි මේ සූදානම් වෙන්නේ. අපි ඒ ගැන මෙහෙම කතා කරමු. අද සමාජයේ සමිති සමාගම් බොහොමයක් බහුතරයක් හතු පිපෙන්නා වගේ බිහි වෙන යුගයක සමිතියකට සමාගමකට එහාට යමින් අපේ පානදුරේ හිරණ ගමට පොහොසත්කමේ වත්කමක් බවට පත්වෙච්ච හරි අපූරු සමාජ මෙහෙවරක් මුළු රටටම සිදු කරන අපේකම දැනෙන අපේ දෙයක් ගැන අපි කතා බහ කරමු. ඒ සඳහා තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඒ ගැන කතා බහ කරන්නට අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඒකට සුදුසුම කෙනා. ඉතින් එතුමා ගැන සඳහන් කරනවා නම් මට එතුමා ගැන මෙහෙම කතා බහ කරන්නට පුළුවන්. ඉතින් ඒ තමයි ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරයේ උන්නතිය උදෙසා විශේෂයෙන්ම හිරණ සමිතියේ ගරු සභාපති ධුරය වසර ගණනාවක්ම හොබවමින් ඒත් එක්කම හිරණ සනස සමිතියට ස්ථීර තිරසාර ගොඩ නැගිල්ලක් නොතිබුණු කාලේ පටන්ම අද දක්වාම ඒ දේවල් දියුණු තියුණු කරමින් මේ මග එලි පෙහෙලි කරන්නට යෙදුන ඔහු ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරයේ උන්නතිය උදෙසා සීමා සහිත හිරණ සනස සමිතියේ ගරු සභාපති ධුරය පුරා වසර 25ක් තිස්සේම අකණ්ඩව හොබවමින් ඒත් එක්කම අද පවතින අපේ හිරණ සනස සමිතියට තිරසාර විසඳුමක් විදිහට ස්ථීර ගොඩනැගිල්ලක් තනවලා දීලා ඒ තුල සියලු සුව පහසුව හැම කෙනෙකුටම අත්විඳින්නට කටයුතු කාරණා කරන්නට සියලු කටයුතු සලස්වලා තිබෙන ඔබතුමා අද දවසේදී හිරණ සනස සමිතියේ ගරු උපදේශක තනතුර දරමින් ඒ වගේම අනුශාසක තනතුර දරමින් තව තවත් මේ සනස සමිතිය ඉදිරියට කරගෙන යන්නට නොපිරිහෙලා ඔබතුමන්ගේ ශක්තිය ධෛර්යය එකට එකතු කරලා මේ දායකත්වය ලබා දෙනවා. ඉතින් මෙහෙම කතා කරපු ඔබතුමා ගරු පීඩී පියදාස මැතිතුමනි අපි ඔබතුමන්ව අද දවසේදී අපේ කතා බහට බොහොම ගෞරවයෙන් සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන් කියලා. ආයුබෝවන්. ඉතින් පියදාස මැතිතුමනි ඉතින් මේ සනස සමිතිය කියන එක සනස කියන නමින් දන්නේ අපි මේ අද තමයි. නමුත් මේ සනස කියන වචනයට ලොකු ඉතිහාසයක් තියෙනවා එහාට යමින්. ඉතින් එදා අතීතයේ දවසක මේ සනස කියන නම නෙමෙයි මම හිතන විදිහට මට ආරංචි වෙලා තියෙන විදිහට මේකට තියලා තියෙන්නේ. මේ සනස කියන වචනය මේ සමිතියට ලැබෙන්නට පෙර ආතුව මෙතනින් එහාට සිදුවෙච්ච කාර්යභාරය ඔබතුමා දන්නවා. කොහොමද මේ සමිතියක් විදිහට මේක ගොඩ නැගුණේ? කවද්ද මේක ආරම්භ වුනේ? හොඳයි. සුදී මෙම සමිතිය 1927 මාර්තු මාසේ 27 වෙනිදා 1927 මාර්තු මාසේ 27 වෙනිදා අපේ මේ හිරණ ග්‍රාමයේම ULP අමරසේකර වේදාරච්චි මහත්මයාගේ ගෙදර ULP අමරසේකර වේදාරච්චි මහත්මයාගේ ගෙදර හරි සාමාන්‍ය සමිතියක් විදිහට එක්සත් පරෝපකාර සමිතිය නමින් තමයි මොකද්ද එක්සත් පරෝපකාර සමිතිය. එක්සත් පරෝපකාර සමිතිය. එතකොට මේ සනස කියලා සම්බන්ධයක් නැහැ. මේ කාලේ තිබුණේ නැහැ. එතකොට මේකට මූලික වුණා අපේ ගලපාරගේ දෙර ඊතර උන්නේ කියලා හොඳ ප්‍රභූ කෙනෙක් හිටියා. එයාගේ දාන තමයි මේ ජීවිතයේ දාර්ශනික මහත්මයා. එතුමාගේ දායකත්වය අරගෙන සමාජිකයේ 18 දෙනෙකුගෙන්
මේ සමිතිය එක්සත් පරෝපකාර සමිතිය ආරම්භ කළා. එක්සත් පරෝපාකාර සමිතිය නිල වශයෙන් ආරම්භ කළේ 1927 මාර්තු මාසේ 27 වෙනිදා සමාජිකයෝ 18 දෙනයි. 18 දෙනයි. හරි. මේ මම අහලා තියෙනවා මේ පිරස මෙන්දුමනි කතාවක් වෙදාරච්චි මහත්මයා කිව්වලු කොල්ලෝ මේ සමිතිය උඹ මං එහෙමම කියන්නම්කෝ කොල්ලෝ මේ උඹ සමිතිය කොමින් හරි කරගෙන යන්න ඕන මේක මේ කඩා කප්පල් වෙන්න දෙන්න එපා බලදාන්න එපා කියලා කිව්වා. මේක මම මැරිලා අවුරුද්දක්වත් යනකම් ඉදිරියට ගෙනියපන් කියලා මට බාර දුන්නා. ඒ තරම් ගෞරවයක් වටිනාකමක් එතුමා සමිතියට ලබා දීලා තියෙනවා. මේ තව කතාවක් තමයි මේ අපේ ඔය වැඩිහිටි පරම්පරාව ඒ කියන්නේ අපේ සමිතියින ජේෂ්ඨයෝ අදටත් කියන්නේ මේ සමිතියට එනවා කියලා නෙමෙයි. මේ මට ඇහිච්ච දේවල් මේ ගොඩක් වෙලාවට කියන්නේ මේ අද සමාගම තියෙනවානේ සමාගමට යනවායි කියන. ඒ සමාගම තමයි ඉස්සෙල්ලා දීච්ච එක. ඒක තමයි පරණායන්ගේ භාවිත කරපු වචන. එක්සත් පරම්පරාවකට සමාගමට එනවා කියන තමයි සමාගමට. ඒ තරම් ආලවන්තකමක් හිතවත්කමක් බැඳීමක් මේ සමිතියත් එක්ක තිබුණා. ඒක විශේෂයෙන්ම ඒ දවස්වල තිබුණේ හැමදාම මාසේ 10 වෙනිදා. දිනේ තමයි ඒ කාලේ පාත්‍රකට අපි ඒක පස්සේදී වෙනස් කරගත්තමකෝ වර්තමානයේ රැකියා ප්‍රශ්න වලට එදෙනින්ද දෙවෙනි ඉරිදා බවට පත් කරගත්තා. 1998 වර්ෂයේ ඉඳලා 10 වෙනිදා වෙනුවට දෙවෙනි ඉරිදා මාසේ දෙවෙනි ඉරිදා තමයි මේ සමිතිය පත් කරගත්තා. පවත්වන විදිහට අපි ඒක යොමු කරගත්තා. අර එහෙම 1927 ඉඳන් කාලයක් තිස්සේ 10 වෙනිදා තමයි පවත්වන්නේ. 1998 වෙනකම්ම හැම මාසෙම 10 වෙනිදා තමයි සමිතිය පැවැත්තුනේ. ඊට පස්සේ ඔය රැකියා ප්‍රශ්න අරවා මේවා එක්ක සභා යෝජනා ස්ථිරත්වයේ අරගෙන සමාජිකයන් කැමැත්ත උඩ හිටපු කාර්ය මණ්ඩලයේ සාකච්ඡා කරලා 98 වර්ෂයේදී මේක දෙවෙනි ඉරිදට යොදාගත්තා. ඒ අනුව අදටත් හැම මාසෙම දෙවෙනි ඉරිදා තමයි සමිතිය මහත්මයා ඒ කාලේ අපිට සෑහෙන ප්‍රශ්න තිබුණා. මොකද අපිට රැස්වීම පවත්වන්න තනක් ඉස්තිර තනක් තිබුණේ නැහැ. ඔව් මේ අද අපි මේ කතා බහ කරන ගොඩනැගිල්ලත් ඔබතුමාගේ සභාපතිත්වයේ යටතේ ඉදි කරපු ගොඩනැගිල්ලක්නේ. ඔබතුමා එක මතක් කරපු එක හොඳයි. එතකොට මේ සමිතියක් විදිහට කොහෙද මේක සමිතියක් කියන අපි රැස් වෙන්න බෑ. පිරණ ස්වර්ණපුණාරාම විහාරස්ථානයේ තිබ්බා. සමාජදාට ඒක පින්කම් දෙදින ඉස්සර. ඒ එදිච්ච දවසක් වුණත් අපි අරලපු අතේ දින ඉස්කෝලේ. කිරණ කනිෂ්ඨ විද්‍යාලයේ. ඔය දෙකේ තමයි ඒ ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරලා සුහදව අපි සමිතිය කරගෙන ගියා. වර්තමානයේ අපේ සනස සමිතියේ ගරු අනුශාසකතුමනි මේ සියලු කටයුතු වලින් ඔබතුමා අපි හැම දිනාටම කරන්නේ ලොකු මෙහෙවරක් ලොකු සේවයක්. ඒක අපි හිරණ ගම විදිහට බොහොමත්ම අගය කරනවා. ඒකට අපි ඔබතුමාට මේ වෙලාවේ කියන්නට තියෙන ලොකුම දේ තමයි ගොඩක් ස්තුතියි. නොමැකෙන මතකයක් සනසට ඉතුරු කරපු ඒ වගේම සනසට හරියට Tamanගේ මෙහෙවර එකතු කරපු Tamanගේ තාරුණ්‍යයේදීම සනස සමිතියත් එක්ක අත්වැල් බැඳගත්ත මෙතුමිය. ඒ තමයි දිගු කාලයක් කිරණ සනස සමිතියේ භාණ්ඩාගාරික දුරය හොබවපු අපේ ගරු ටී සෝමවතී පීරිස් මහත්මියවත් අපි අද දවසේදී බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අපේ මේ කතා බහට. සෝමවතී මහත්මියනි අපි ඔබතුමියවත් ආයුබෝවන් කියලා බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඔබතුමිය සනස සමිතියේ කාලයක් භාණ්ඩාගාරික විදිහට හිටපු එක නම් මම දන්නවා. හැබැයි සෝමවතී මහත්මියනි ඔබතුමිය ලේකම් විදිහටත් කටයුතු කාරණා සිදු කරලා තියෙනවා. මතකද ඒ අතීතය? සමිතියට බැඳුණු වර්ෂයේම අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමුකෝ. හොඳයි. 1978 10 වෙනි මාසේ 7 වෙනි මාසේ 10 වෙනිදා. 1978 10 වෙනි මාසේ 7 වෙනි මාසේ 10 වෙනිදා. එහෙම බැඳුණු ඔබතුමිය එහි නිල වශයෙන් තනතුරු හොබවලා තියෙනවා. මං බැඳෙනකොට
සභාපතිතුමා වශයෙන් වැඩ කරේ ULP අමරසේකර විදාරච්චි මහත්මයා. එතුමා ඇත්ත වශයෙන්ම සෑහෙන්න අපට දිරිය දුන්නා. ඔව්. ඉස්සරහට යන්න. ඒ දිරිය දෙන ගමන් මාස 3ක්වත් මට බැඳිලා ඉන්න හම්බුන්නේ නැහැ. මාව ඉස්සෙල්ලාම ලිපිකරු කරගත්තා. ඊට පස්සේ ලිපිකරු සේවයේ අවුරුද්දක් විතර කරාට පස්සේ ලේකම් ධූරයට උසස් වීමක් හම්බුණා. ලේකම් ධූරයට පත් කරගෙන ලේකම් ධූරයේ වැඩ වර්ෂ 7ක් කරලා තියෙන එක දිගට. ඊට පස්සේ ගරු සභාපති ධූරයට පැමිණියා අපේ මේ PD පියදාස මැතිතුමා. ඔව්. එතුමාගේ යටතේ භාණ්ඩාගාර කාරක සභාවේ භාණ්ඩාගාරික ධූරය හිමි වුණා. අවුරුදු කීයක් විතර වගේද? අවුරුදු 26ක් කරලා තියෙනවා නොකඩවා භාණ්ඩාගාරික ධූරයේ. නොකඩවා. ඒ කියන්නේ එක අවුරුද්දක්වත් අතරමැදින් අතර වෙලා නැහැ. අතරමැදි වෙන්නේ නැතුව හැබැයි ඕක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි නේද? භාණ්ඩාගාරික කියන්නේ. සෑහෙන්න අභියෝග වලට මුහුණ දුන්න ඔය අතරවාර හිත් රිදවීම ඇති වෙනවා මූලික හේතුව. එහෙමයි. ඔව්. ඊළඟට යම් උත්තර වලට උත්තර දෙන්නත් වෙනවා, උත්තර හොයන්නත් වෙනවා. මුදල්නේ. අනිත් එක දැන් වගේ මේ නූතන තාක්ෂණය තිබුණේ නැහැ. පටස් ගාලා ලේසි පාසියෙන් අර කීයක් ගත්තද මෙයා ගත්තද කොහොමද කියලා දැන් නම් එක බොත්තමක් ඔබන සැනින් ඔය හොයාගන්න පුළුවන්. අතින් පෑනෙන් තමයි ඔය හැම දෙයක්ම සිදු වුනේ නේද? අතින් පෑනින් වාර්තා ලියමින් එහෙම සටහන් තබමින් තමයි ඉදිරියට ගෙන ආවේ. එතකොට අපි බැංකු කටයුතු වලදී කියන්නේ බැංකුවෙන් සල්ලි ගේන්න යන්න ඕන, ගිහින් දාන්න ඕන. ඒ වගකීමත් ගන්න වෙනවා. ඒ වගකීමත් කරා ඇත්ත වශයෙන්ම හැම නැති වුණොත් එහෙම තමන් අතින් දෙන්න වෙනවානේ. ඉතින් අපේ ගරු සභාපතිතුමා හැම තිස්සෙම මේ මුදල් ගේන්න යන වෙලාවට පිටිපසින් හිටියා. සෙවණැල්ල වගේ ආරක්ෂාව සැපෙව්වා. ඒ එකම බාරදූරකාරයෙක් හම්බුණා. යතුරු ටික සේපු යතුරු සම්පූර්ණම මට බාර දුන්නා. ඉතින් උදේට එන්න ඕන සේපු අරින්න මුදල් බාර දෙන්න. විශ්වාසයයි වගකීමයි එක පැඳුණු වැඩක්. ආයිත් හවසට වහන්න එන්න ඕන. ওই විදිහට අවුරුදු ගාණක් දිගටම කරගෙන ආවා. ඉතින් සැහැල්ලුවෙන් කරා අභියෝග වලට මුහුණ දුන්නා. ප්‍රශ්න මම නිකන් අහන්නේ අනේ මට එපා වුණේ නෑ කියලා එහෙම හිතුන්නේ නැද්ද? එපා වුණේ නෑ, ලොකු වගකීමක් නේද හිතේ තියෙන්නේ කියලා. මොකද ඔබතුමිය භාණ්ඩාගාරික තුමිය විදියට හිටපු කාලේ පටන් ගත්තේ ගැම්ම තමයි අදටත් මේ යන්නේ. මුදල් ප්‍රශ්න වුණේ නෑ. අවංකකමට විශ්වාසවන්තව පොත්පත්වල කිසිම වරදක් නැතුව. සමහර විට සෝමවතී මහත්මියනි ඔය දැන් ගිනුම් තබන වෙලාවේදී හරියටම ඔය දේවල් අර බැලන්ස් කරනවායි කියලා කියනවානේ. ඔය චූටි අඩුපහඩුකම් වුණාම මේ සමහරට රැට නිින්ද යන්නේ නැති ප්‍රශ්නත් එන්නට ඇති නේද? සහතික ඇත්ත. මුදල් ටිකක් අඩුලා තිබුණොත් ඉතින් රැ එළි වෙනකන් කල්පනා කරනවා කොතනද අමතක වීම වෙනවනේ. අපි මේ ඔක්කොම කරන්නේ මිනිස් මොලෙන්නේ. මොලෙන්නේ කොතනද මේ ප්‍රශ්නේ වෙන්නේ නැත්තේ, කොහොමද වෙන්නේ නැත්තේ කියලා කල්පනා වෙනවා. එළි වෙන්න ඇවිදින් කලමනාකාරණිත් එක්ක කතා කරනවා. බලන්න අරත්තන බලන්න අර විදියට බලන්න කිය බලනකොට කොහොම හරි අපිට ඒක මුණ ගැහෙනවා. කොහොම හරි විසඳ ගන්නවා. කිසිම කරදරයක් වුණේ මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. හරිත හිරණ්‍ය මහත්මයා කියලා අපේ කාරක ලේකම් මහත්මයෙක් හිටියා. හරිත හිරණ්‍ය. එයා හරියට උදව් දුන්නා. මුදල් නැහැ කියපු ගමන් වාහනේ අරගෙන ගේ ළඟට එනවා. එකන් යනවා, එකන් එනවා. ඉතින් ඒ අය අපි අද මතක් කරන්න ඕන. අඛණ්ඩව පුරා වසර 26ක් පුරාවටම තමන්ගේ මෙහෙවර කැප කරලා භාණ්ඩාගාරිකත්වය හොබවලා කටයුතු කාරණා සිදු කරපු වෙලාවේ ඔබතුමියටත් ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අපිත් එක්ක එකට එකතු වෙලා ඒ යට ගිය අතීතයේ රස මුසුතැන් අපිත් එක්ක කතා බහ කිරීම ගැන ඔබතුමියටත් බෙහෙවින්ම ස්තුතියි. ඔබේ මතකයට කරුණු කාරණා ඒ විදිහට එකතු වෙනකොට අපි මීළඟට සූදානම් වෙන්නේ සනස සමිතියේ වර්තමානයේ ගරු ලේකම්තුමා සමග පුංචි කතා බහක් කරන්නට. ඉතින් ඒ සඳහා එතුමා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ගරු ලේකම්තුමනි ලක්ෂ්මන් ප්‍රඥාරත්න
මහත්මාණනි අපි ඔබතුමන්ව බොහොමත්ම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. ඉතින් පිළිගැනීමත් එක්ක ප්‍රඥාරත්න මහත්මාණනි ඔබතුමා කොයි වර්ෂයේ වගේද මේ සනසත් එක්ක කටයුතු කරන්නට එකතු වෙන්නේ? මම සනසත් එක්ක ගනුදෙනු කරන්නට එකතු වුණේ අවුරුදු 19ක කුළු ගැටයක සිටි අවදියේ. හිරණ ගමේ පදිංචියට ආවට පස්සේ මෙහෙත් සනසත් තියෙනවා කිව්වහම ඒකට බැඳෙන්න මට ලොකු ආසාවක් ඇති වුණා. නිකන් ඉන්න බෑ වගේ ගතියක් දැනුණා. ඔව්. ඒ පුරුද්දටම කොහොමෙන් හරි මම ඇප්ලිකේෂන් දැම්මා 95 ඉඳලම දෙපාරක් දැම්මා. ඒ වුණාට මට ලැබුණේ නැහැ සමාජිකත්වය. කොහොමෙන් හරි 97 අවුරුද්දේ 6 වෙනි මාසේ 22 ඒ අපේ ඩාලි මාත්‍යාගේ උදව්වෙන් හිරණ සමිතියේ සමාජිකත්වය ලබා ගත්තා. ඔය කියන්නේ මගේ මතකය නිවැරදි නම් PD පියදාස මැතිතුමා සභාපති වෙලා ඉඳෙද්දී ඊට පස්සේ KDN ජයවර්ධන කියලා මහත්මයෙක් 96 අවුරුද්දේ සභාපති වුණා. 96 අරුණහම නැවතත් සභාපතිකමට PD පියදාස මහත්මයෙක් පත් වුණා. එතකොට 97 ඉඳලා අවුරුදු 4ක් විතර හිරණ සනස සමිතියේ විගණන ලේකම් විදියට කටයුතු කළා. ඊට පස්සේ අවුරුදු 4කට විතර පස්සේ ලේකම් විදියට පත් වුණා. කොයි අවුරුද්දේද එතකොට හිරණ සනස සමිතියේ ලේකම්තුමා විදියට වැඩ බාරගන්නේ? 2001 වගේ අවුරුදු වල. එදා ඉඳලා අද වෙනතුරු අවුරුදු 25කට වැඩි කාලයක් ලේකම් විදියට වැඩ කරනවා. මේක පට්ට අමාරුයි නේ කියන්නේ. මේ මිනිස්සු ඉන්නේ. හිරණ ගමට ආවට පස්සේ මේ සමිතියට ඉතින් මම හැඩ ගැහුණා. බොහොම ඉක්මනට. ඔව්. ඒ ඉදා මේකේ මට වැඩ කරගෙන යනකොට එහෙච්චර ආපෞසුකමක් දැනුනේ නැහැ. මම මගේ රාජකාරිය හරියට කරගෙන ගියා. කලපුරුද්දයි පළපුරුද්දයි දෙකම තිබුණු නිසා. එතකොට කොහොමද අපේ හිටපු සභාපතිතුමාගෙන් එහෙම සහයෝගය ලැබුණා ඔබතුමාට? කොහොමින් හරි හිටපු සභාපතිවරුන්ගෙන් කියන්නේ පියදාස මහත්තයා යටතේ තමයි ගොඩක් කාලයක් හිටියේ. වැඩ කළේ නේද? ඊට පස්සේ KDN ජයවර්ධන කියන මහත්මයා එක අවුරුද්දක් හිටියා. ඊට පස්සේ පිවල් හේවගේ මහත්මයාත් අවුරුද්දකට ආසන්න කාලයක් හිටිය 19 20. එතකොට ඊට පස්සේ තමයි SD සුමිත් මහත්මයා සභාපති විදියට පත් වුණේ. ඔබතුමන්ටත් මේ දේවල් හරි අපූර්වට ලස්සනට මෙච්චර කාලයක් කරගෙන ආවා වගේ ඉදිරියටත් තමන්ගේ තනතුර හා බැඳෙන ඒ සියලු කටයුතු කාරණා ඒ විදිහටම කරමින් අපේ සනස සමිතියට හිරණ ගමට යහපතක් සෙතක් හොඳක් කරන්නට ඔබතුමන්ට මේ කලා වගේම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි මේ මොහොතේදී ප්‍රාර්ථනා කරනවා. හිරණ සනස සමිතියේ වර්තමාන ගරු සභාපතිතුමත් එක්ක මේ කතාව තවත් ඉදිරියට කරගෙන යන්න. හොඳයි. ඉතින් මේ මොහොතේදී අපිත් එක්ක ඒ සඳහා සහසම්බන්ධ වෙලා ඉන්නවා පානදුර හිරණ සීමා සහිත සකසුරුවම් හා ණය ගනුදෙනුකාර පිළිබඳ සමූපකාර සමිතියේ සනස සමිතියේ ගරු සභාපතිතුමා SD සුමිත් මහත්මයා. අපි ඔබතුමන්ව බොහොමත්ම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් සුරංග මහත්මයා. ඔබතුමාගෙන් අපි කැමති දැනගන්න ඔබතුමා කොයි වකවානුවේ වගේද මේ හිරණ සනස සමිතියත් එක්ක කටයුතු කාරණා කරන්නට හිරණ සමස සමිතියට එකතු වෙන්නේ? PD පියදාස මහත්මයා එක්ක හිතවත්කමක් මගේ තිබුණා. එතුමාත් එක්කේ තියෙන හිතවත්කම උඩ එතුමාගේ ඉල්ලීම උඩ මම 2003 වසරේදී සනස සමිතිය සමාජිකත්වයේ ගත්තා. 2003 වසරේ 2003 වසරේ සමාජිකත්වය අරගෙන එතුමාගේ සභාපතිත්වය යටතේ මම සමාජිකත්වයේ දරමින් 2007 වෙනකන් සමාජිකත්වයේ ඉඳලා 2004 වෙනකන් සමාජිකත්වයේ ඉඳලා 2008 වසරේදී එතුමාගේ ආරාධනයෙන් සමාජිකාවන්ගේ කැමැත්ත පරිදි මහා සභාවේ අනුමැතිය පරිදි කාරක සභාවට පත් වුණා. කාරක සභාවට පත් වුණා. කාරක සභාවට පත් වෙලා එවකට එතුමාගේ සභාපතිත්වයේ යටතේ ඇවිල්ලා 2019 වසරේදී
එතුමා සභාපතිත්වයෙන් අයින් වෙලා එතකොට පියල් හේවගේ මහත්මයා තමයි 2019 වසර සභාපතිත්වය හිටපු සභාපති පියල් හේවගේ මහත්මයා. ඒ වසරේදී මම මහ සභා අනුමැතිය අනුව උපසභාපති ධූරයට පත් වුණා. උපසභාපති ධූරයට පත් වෙලා ඒ වසරේ ඊට පස්සේ එවැනි ලංකාවේ කොවිඩ් විවසනයේ තිබිච්ච කාල සීමාව ඒ කාල සීමාව තුළදී 2020 සංවත්සරයේ තිබ්බේ ටිකක් පමා වෙලා ඒ වසරේදී මම මේ 2020 වසරේදී 2020 ජූලි මාසයේ තමයි අපි සංවත්සරයේ තිබ්බේ. ඒ සංවත්සරයේදී සභාපති ධූරයට මහ සභාවේ කැමැත්ත පරිදි තීරණයපත් වුණා. එදා සිට මේ දක්වා වසර 5ක්ම මම සභාපති ධූරය ලැබුවා. අකණ්ඩව වසර 5 සභාපති ධූරය ලැබුවා. ගරු මහා සභාවේ කැමැත්ත පරිදි. හරි. ඉතින් ඔය විදිහට සුමිත් මහත්මයා අකණ්ඩව වසර 5ක් සභාපතිත්වයේ දරන කාලෙදී දැන් මේ ඔය කතා කරන්නේ මමත් ඔබත් දන්න වකවානුව තුල. එතකොට සභාපතිතුමනි මේ ඔබතුමාගේ සභාපතිත්වයත් එක්ක අපේ හිටපු සභාපතිතුමාගේ ගෞරවනීය උපදේශකත්වයත් එක්ක හැමෝගෙම සහයෝගයත් එක්ක ඔබතුමා වැඩ කටයුතු බොහොමයක් මේ ගම තුල කරන්නට යෙදෙනවා. විශේෂයෙන්ම අපි කතා කරන්නට ඕන පුරා වසර ගණනාවක ඉඳන්ම අපේ හිටපු සභාපතිතුමාලා කරපු දෙයක් තමයි නොකඩවා හැම පොසොන් මාසෙම පොසොන් පොහොයට පන්සලේ සිල් සමාදන් අනේ ඒ පිළිබඳවත් මතකයේ අවදි කළොත්. මන් මේ මට පොඩි අතපසුවීමක් වුණා. මා සභාපති ධූරයේ දරපු වසරේ ඉඳලාම ගරු අනුශාසක ධූරයේ දරුවේ හිටපු සභාපති පී.ඩී. පියදාස මහත්මයා එතුමාගේ උපදෙස් අවවාද අනුශාසනා අතුව අපි කියන්නේ මේ පොසොන් උත්සවයේ දවස පුරාම සනස අනුග්‍රහයෙන් පැවැත්වීම මීට අවුරුදු මට වසර ගණන මතක නැහැ සෑහෙන කලක සිඳලා සනස සමිතිය තමයි පොසොන් දවසේ ස්වර්ණ පුඤ්ඤාරාම විහාරස්ථානයේ පැතිබර දායකත්වයේ දරන්න දවස පුරාම දරන්නේ සනහිරණ සනස සමිතිය. එතකොට ඒ කාල සීමාවෙත් ඇත්තටම අපි පොසොන් පින්කම සෑහෙන උත්සවාකාරයෙන් දානමාන කටයුතු බණ භාවනා ආදී තව සම්බුද්ධ පූජාව මේ අෂ්ටපාන පූජාවන් යන සියලුම පූජාවන් මේ උපරිම සාර්ථකත්වයෙන් සියලුම දේවල් කරගෙන ආවා. අද වෙනතුරු ඒ සියලුම පොසොන් පින්කම් මේ දවස පුරා පවත්වන පොසොන් පින්කම් සාර්ථකව පවත්වාගෙන ආවා. ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ඊට වඩා තවත් හොඳ ආකාරයෙන් පවත්වාගෙන යාමට සිතාගෙන හිටිනවා. ඒ වෙනුවෙන් සියලුම සමාජික සමාජිකාවන් මේ හොඳ ඒ කියන්නේ ලොකු භක්තියකින් ඒ කෙරෙහි යොමු වෙලා ඒට උදව් උපකාර කරගෙන පොසොන් පින්කම සාර්ථකව කර ගැනීමට සියලුම සමාජික සමාජිකාවන්ගේ කාර්ය මණ්ඩලයේත් නිලධාරීනුත් ඒ සඳහා අපකප වෙලා උනන්දු වෙලා ඒ සඳහා සහයෝගය දක්වනවා. ඔව්. ඒ ආගමික කටයුතු පිළිබඳව ඒ විදිහට කතා කරනකොට සුමිත් මහත්මයා ඔබතුමා සඳහන් කළා ඔබතුමා සභාපතිත්වයේ දුරන කාලේ තමයි මේ කොවිඩ් වසංගතය කොරෝනා උදර ආවේ කියලා. එතකොට හැම ක්ෂේත්‍රයකම යම් යම් කඩාවැටීම් සිදු වුණා. ඒක අපි පිළිගත යුතු දෙයක්. එතකොට ඒක කොහොමද දැනුනේ සහ ඔබතුමා කොහොමද ඒ පිළිබඳව සනස සමිතිය නොවැටෙන්නට කටයුතු කාරණා සිද්ධ කළේ? කොවිඩ් වසංගත කාල සීමාවේ ඇත්තටම අපිට සමිතිවාර පවත්වා ගැනීමේ අපහසුතාවයක් තුනා. ඒ වුණත් අපි ඇත්තටම සමාජිකයන්ගේ අවශ්‍යතාවයන් සමාජිකයන්ගේ ණය ගනුදෙනු ලබා ගැනීම ණය ගනුදෙනු නිකුත් කිරීම ආදිය අපි සමිතිවාර පවත්වන්න නොහැකි වුණත් අපි කොහොම හරි මේ දේවල් ඉෂ්ට කරා සමාජිකයන්ට. සමාජිකයන්ගේ අවශ්‍යතාවයන් අපිට දුරකථනයෙන් හරි පෞද්ගලිකව හරි දැනුම් දීලා ඒ ණය අවශ්‍යතාවයන් අපි ණය කමිටුව කාරක සභාව
මේ පෞද්ගලික කියන්නේ නිවස්වල එක රාශී වෙලා ඒ කියන්නේ කොවිඩ් වසංගතයට ඔරොත්තු දෙන ආකාරයෙන් එක රාශී වෙලා ඒ ණය දීමනාවන් අනුමත කළා ණය ලබා දීම් කළා ඇත්තටම සමිතිය ඒ බාධක තිබුණත් අපි සමිතිය සමාජිකයන්ගේ අවශ්‍යතාවයන් සපුරාගෙන පවත්වාගෙන ආවා මේ ඒ වගේ සමිතිය කියන්නේ නැවතීමක් උනේ නැහැ. ඒ කියන්නේ අපේ තිබිච්ච සම්බන්ධකම් සමාජිකයන්ගේ සම්බන්ධකම් නැවතුන්නේ නැහැ. අපි ඒ ආකාරයෙන්ම අපි පුළුවන් විදිහට පවත්වාගෙන ආවා. ඒ වගේම සුමිත් මහත්මයා ඔබ සමිතියෙන් මේ වෙනකොට විශාල පිරිසකට ණය ලබා දීලා තියෙනවා. ගැටලුවක් ඇති නොවෙනවා නම් කොයි වගේ ප්‍රමාණයකට මේ වෙනකොට ණය නිකුත් කරලා තියෙනවද? අපි ඇත්තටම මේ 2025 දෙසැම්බර් 31 වින් අවසාන වෙන වසර වෙනකොට සමාජිකයන් අතර මිලියන 50ක විතර ණය ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවා. මිලියන 50ක විතර ප්‍රමාණයක් නිකුත් කරලා. එතකොට ඔය ණය ලබාගත් පිරිස කොපමණ විතර වෙනවද? අපිට ඇත්තටම මේ සමාජිකයන් කියන්නේ සමාජිකයන් 400ක් විතර හිටිනවා. ඒ වුණත් ඒ අතරදී අපිට ක්‍රියාකාරී සමාජිකයන් ඉන්නවා සාමාන්‍ය 250 300ක් විතර වගේ ප්‍රමාණයක්. ඒ ක්‍රියාකාරී සමාජිකයන් අත තමයි ඔය ණය මුදල් බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ අය සාමාන්‍ය ණය ලබාගත් සියලුම සමාජිකයන් කලවලට වේලාවට ණය ගෙවිලා සාමාන්‍ය හුඟතුරට ණය අතපසු වීම නැතුව ණය ආපසු ගෙවීම කරලා ඒ වගේ ණය ප්‍රමාණයක් අපි මේ සමාජිකයන් අතර නිකුත් කළා. සමිතිය දැන් හොඳ තත්වයකින් පවත්වාගෙන යාමට හැකියාව තියෙනවා. අපිට ඒ වගේම අපිට හොඳ ද්‍රවශීලතාවයක් තියෙනවා. ඕනම අවස්ථාවක ඕනම තැන්පත්කරුවෙක් ඉල්ලන මුදල් මේ වෙනකොට සුමිත් මහත්මයා උපරිම ණය මුදල කීයක් විතර වගේ අපි මෙහෙමයි ණය අපේ ණය සීමාවන් කීපයක් තියෙනවා. ඒ කියන්නේ සමාජිකයෙකුට ණය ලබා සමාජිකයෙකුට ණය වර්ග 3ක් ලබන්න පුළුවන්. සමාජික කාල සීමාව තුළ ඒ ණය වර්ග 3 ලබන්න පුළුවන් තමන් ලබන ආදායම අනුවයි. ගෙවා ගන්න පුළුවන් වෙන්නත් එපානේ. ඒ වගේම අපි ඇත්තටම දැන් සාමාන්‍ය මධ්‍ය කාලීන කෙටි කාලීන ණය වශයෙන් සමාජිකයෙකුට සමාජික ඇප දෙකක් මත ලක්ෂ 6ක් වෙනකන් ණය ලබා දෙනවා. ඒ වගේම දීපල ඇපක් මේ සමිතිය සතු කරගෙන ලක්ෂ 12මාරක් වෙනකන් ණය ලබා දෙනවා. ඒ වගේම ෂණිකව ලක්ෂයක විතර ෂණික ණයක් ලබා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඒ කියන්නේ උත්සව ඒ කියන්නේ අවුරුදු උත්සව ඒ නත්තල් උත්සවයේ ආදී කාල සීමාවලදී අවුරුදු උත්සව දීමන හැටියට රුපියල් 55000ක ණයක් ලබා දෙනවා. තව දරුවෙකුගේ ආදී මේ අධ්‍යාපන කටයුත්තක් සඳහා රුපියල් 40000ක ණය මුදලක් ලබා දෙනවා. ඔය වගේ ණය වර්ග කීපයක් අපි මේ සමිතිය අනුගමනය කරන සමාජිකයන්ට ක්‍රියාත්මක කරන්න. එතකොට ඒ විදිහට ණය වර්ග ගැන කතා කරනකොට සුමිත් මහත්මයා අපි හිතමු අපි එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සමිතියේ සමාජිකත්ව අභාවයකදී සහ ඒ අයගේ ඥාති අභාවයකදී වගේ කොහොමද සමිතියක් විදිහට ඔබ කොහොමද ඒ තුල කටයුතු කාරණා සිදු කරන්නේ? දැන් අපි දැන් මේ කාල මේ කියන්නේ වර්තමාන කාලේ සමාජිකයන් ලබා ගන්න සියලුම ඒ කියන්නේ රුපියල් 50000කට වැඩි සියලුම ණය රක්ෂණය කරනවා. එතනදී ඇත්තටම සමිතියත් සමාජිකයත් ලොකු අවදානමකින් බේරෙනවා. ඒ කියන්නේ ඇත්තටම සමාජිකයාට අවදානමක් වුණොත් ඒ ණය මුදල මේ රක්ෂණ සමාගම විසින් සමිතියට ලබා ගන්න ලැබෙනවා. ඒ නිසා සමිතියට තියෙන එවැනි අවදානම ඒකින් මගහැරිලා යනවා. ඇත්තටම මේ ඒ වගේ දැන් රක්ෂණ විධි ක්‍රම තියෙන නිසා මේ අපි මේ සාමාන්‍ය ඒ වගේ ලොකු ණයක් ලබා දෙන්න වුණත් සමාජිකයන්ට මේ අපිට සමිතියට අවදානමක් නැහැ. ඒ කියන්නේ සියලුම ණය 50000ට වැඩි සියලුම ණය ලබා දෙන්නේ රක්ෂණය කළා. එතකොට ඒ අවදානමෙනුත් සමිතියේ අවදානම සහ ගනුදෙනුකාර ඒ අවදානම ඒ සමාගම සතු වෙනවා. එතකොට සමාගම සතු වෙනවා. ඔව් දැන් මේ අපි කතා බහ කරන අතර වාරයේදී ඔබතුමා සඳහන් කළ විදිහට සමිතියේ සමාජිකත්වය ලබාගෙන ණය මුදල් ලබාගෙන මේ වෙනකොට තමන්ගේම ව්‍යාපාර කරන පිරිසකුත් සමිතිය වටා ඉන්නවා. අපි සතුව තියෙනවා එහෙම දර්ශන කීපයක්. අපි මේ දර්ශන ටිකත් මේ මොහොතේදී චුට්ටක් බලලා ඉමු.
මගේ නම තාර්ක රජිත පනාන්දු. මගේ ලොකු හීනයක් තිබුණා ව්‍යාපාරයක් පටන් ගන්න. මට ඒ ඉන්න සැබෑ කරන් දුන්නේ හිරිමන සනස සමිතිය. මගේ නම පීලලිතා සෝමලතා පීරිස්. මම සනස සමිතියේ සමාජිකාවක්. අවුරුදු 24ක් වෙනම සමාජිකත්වයේ ලබ. මේ පාර ව්‍යාපාරය කරගෙන යන්න පුතාට ණය මුදල් අරගත්තා. මගේ සමාජික අංගය 608 ගීතා මල්කාන්ති. මම සීමා සහිත හිරණ සනස සමිතියේ වසර 20ක් සමාජිකත්වයේ රැඳී සිටිනවා. මම මෙම ව්‍යාපාරය පටන්ගෙන අවුරුදු 15ක් වෙනවා. ආරම්භයේ සිටම මම සනස සමිතියේ එක්ක ගනුදෙනු කරනවා. මුලින්ම එක මැදිමකින් තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. එදා සිට අද දක්වාම මම සනස බැංකුවේ මූල්‍ය පහසුකම් ලබා ගත්තා. අද වන විට මම මැෂින් 12ක් මිලදීගෙන සේවකයන් 6 දෙනෙක් සේවයේ යොදවාගෙන තිබෙනවා. කෙටි කලකින් දියුණු සනස සමිතියක් කිරීම තමයි මාගේ ඒකායන අරමුණ. ඉතින් එහෙමනම් ආරාධනා කරනවා හැම කෙනෙකුටම එන්න මේ සමිතිය ගොඩනැගිලා තියෙන්නේ ඔබ වෙනුවෙන්. මේ කාගේවත් සමිතියක් නෙමෙයි මේ ගමේ ඔබේ සමිතිය. ඉතින් එහෙමනම් හැම දිනාටම ආරාධනා කරනවා එන්න අපි හැමෝම අපේ සමිතියත් එක්ක පානදුර හිරණ සීමා සහිත සකසුරුවම් හා ණය ගනුදෙනුකාර පිළිබඳ සමුපකාර සමිතිය හිරණ සනස සමිතියත් එක්ක එකට එකතු වෙමු කියලා. හැම දිනාටම එහෙමනම් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක හිටියට. හැමෝටම සුබ දවසක්. බොහොමත්ම ස්තුතියි.